මිස්ටේක් හන්ටර්. අපි අද මිස්ටේක් හන්ටර් වලින් කතා කරමු. නැත්තම් අදත් අපි හොඳ මිස්ටේක් එකක් දඩයන් කරගමු. ගොඩක් දරුවෝ ඇවිල්ලා අහනවා සර් දලලාභය හද්දි භාණ්ඩ ගැනිලි අඩු කරනවද? මට කියන්න තියෙන්නේ මේ ලෝකේ කවුරුත් ගිණුම් කරන්නේ දන්න කෙනෙක් දලලාභය හද්දි භාණ්ඩ ගැනිලි අඩු කරන්නේ නැහැ. එහෙම කිව්වහම ගොඩක් දරුවෝ අවුල් යනවා. ඒ කියන ආකාරයේ වැරද්දක් තියෙන්නේ. මම අද ඒක පැහැදිලි කරන්න යන්නේ. දලලාභය හොයද්දී අපි අඩු කරන්නේ විකුණුම් අයබාරයෙන් විකුණුම් පිරිවැය විතරයි. වෙන කිසිම දෙයක් අඩු කරන්නේ නැහැ. හැබැයි දරුවෝ පුරුදු වෙලා ඉන්නවා කියන්න දලලාභය හොයද්දී භාණ්ඩ ගැනිලි අඩු කරනවා. වගේ එකක්. හැබැයි භාණ්ඩ ගැනිලි කියන්නේ මොකද්ද? හිමිකරුවන්ට බෙදා හැරීම. හිමිකරුවෝ ලාභයෙන් කරන ඉවත් කර ගැනීම. අපි ලාභය හොයද්දි දලලාභී වේවා සුද්ධලාභී වේවා අපි අඩු කරන්න ඕනේ වියදම්. අයිතිකරුවන්ගේ ඉවත් කර ගැනීම වියදම් නෙවෙයිනේ. අපි නිර්වචනය කරන්නෙම වියදම් කියන්නේ හිමිකරුවන්ට බෙදා හැරීමෙන් තොරව හිමිකම් අඩුවීම වියදම්. එහෙනම් අපි බලමු ඇත්තටම මේ කතන්දරයේ තේරුම. අපි ලෙජරේ තියෙන ගිණුම් පාවිච්චි කරලා කාලච්ඡේදයේ අවසානයේ මූල්‍ය ප්‍රකාශන හදනවා. අපි ලාභ හෝ අලාභ ප්‍රකාශය හදද්දී මේ විකුණුම් අයබාරය අපි ගන්නේ විකුණුම් ගිණුමෙන්. හැබැයි අපිට මේ විකුණුම් පිරිවැය කියන දේ ගන්න විකුණුම් පිරිවැය ගිණුමක් සාම්ප්‍රදායික ගිණුම් කරන්නේදී පවත්වගෙන යන්නේ නැහැ. ඒ නිසා කාලච්ඡේදයේ අවසානයේ විකුණුම් පිරිවැය ගණනය කරගන්න වෙනවා. ඒ ගණනය කරන්න අපිට ගිණුම් කීපයක් පාවිච්චි කරන්න වෙනවා. මේ විකුණුම් පිරිවැය කියන්නේ අපි කාලච්ඡේදයේ අත්පත් කරගත්ත තොගවලින් නැත්තම් විකිණීම සඳහා තියෙන තොගවලින් විකුණු තොගවල පිරිවැය. විකුණු තොගවල පිරිවැය. හැබැයි අපි විකුණන්න ගන්න තොගවලට විවිධ දේවල් නිසා මේ තොග අඩු වෙනවා. විකුණන නිසා විතරක්ම නෙවෙයි. නිසා අපිට සිද්ධ වෙනවා විකුණු තොගේ කොච්චරද කියලා ගණනය කරගන්න. තවදුරටත් කිව්වොත් අපිට අපි මිලට ගන්න ගැනුම්. දැන් අපි හිතමු අපි රුපියල් 50000ක තොගයක් මිලට ගත්තා. මේ තොගේ තමයි අපිට දැන් විකිණීම සඳහා මිලට ගත්තේ. හැබැයි සමහර වෙලාවට මේ තොගේ අපිට විකුණන්න බැරුව යනවා. සමහර වෙලාවට මෙතනින් හානි වෙනවා. හානි වූ තොග අපි හිතමු 5000යි. මෙතනින් අයිතිකරු පුජ්‍යලික භාවිතයට අරයි යනවා භාණ්ඩ ගැනිලි 10000යි. ඉතිරි තොග 5000යි. දැන් එහෙම වුණොත් අපිට තේරෙනවා අපි හිතමු කාලච්ඡේදයේ ආරම්භයේ තොගයක් තිබ්බේ නැහැ. අලුතින්ම ව්‍යාපාරේ පටන් ගත්ත ව්‍යාපාරයක් රුපියල් 50000ක තොගයක් මිලට ගත්තා විකිණීම සඳහා. එතනින් 5000ක තොගයක් හානි වුණා. ඒක විකුණන්න ලැබෙන්නේ නැහැ. අයිතිකරු භාණ්ඩ ගැනිලි වශයෙන් 10000ක් අරන් ගියා. ඉතිරි වෙලා තියෙනවා 5000ක්. එහෙනම් අපිට ඊටාම පෑදෙලි 5000යි 10000යි මේ 5000යි 20000යි. එහෙනම් මේ 50000න් 20000ක්ම හානි වීම භාණ්ඩ ගැනිලි ඉතිරි තොග වශයෙන් තේරෙනවා. එහෙනම් ඇත්තටම විකුණුම් පිරිවැය 30000යි. හැබැයි ගිණුම් කරණයේදී අපිට විකුණුම් පිරිවැය කියලා ගිණුමක් ලෙජරේ නැති නිසා අපිට සිද්ධ වෙනවා කාලච්ඡේදයේ අවසානයේ විකුණුම් පිරිවැය ගණනය කරගන්න. අන්නේ ගණනය කරගද්දී අපි මෙන්න මේ විදිහට ඒ ගණනය කිරීම කරනවා. දැන් අපි මිලට ගත්තු තොගේ 50000යි අපි හොයාගන්න ඕනේ මෙයාව. මෙයාව හොයාගන්න නම් මෙයාගෙන් මේ ටික අයින් කරන්න ඕනේ. එතකොට අපි කරන්නේ මේ මිලට ගත් තොගෙන් අයිතිකරු කරපු භාණ්ඩ ගැනිලි 10000 ඉවත් කරනවා. ඒ වගේම හානි වූ තොග 5000 අයින් කරනවා. ඉතිරි තොගයත් අයින් කරනවා. ඉතිරි තොග අයින් කරනවා. ඉතිරි තොග 5000යි.
එතකොට මෙන්න මේ ටික අයින් කරපුවාම එන්නේ විකුණපු භාණ්ඩවල පිරිවැය. විකුණපු භාණ්ඩවල පිරිවැය 30000යි. අන්නේ 30000 තමයි අපි මේ විකුණුම් අයභාරයෙන් අඩු කරලා දලලාභේ ගන්නෙ. ගැලපුම් සංකල්පයට අනුව විකුණුම් අයභාරයෙන් විකුණු භාණ්ඩවල පිරිවැය අඩු කරලා තමයි අපි දලලාභේ හොයන්න ඕනේ. එතකොට අපි මේ විකුණුම් පිරිවැය හොයද්දී හිමිකරුගෙන ගිය තොගය භාණ්ඩ ගැනිලි ඉතිරි තොගය අඩු කරනවා. එතකොට ළමයි පුරුදු වෙනවා කියන්න දලලාභේ හොයද්දී භාණ්ඩ ගැනිලි අඩු කරනවා. දලලාභේ හොයද්දී අවසාන තොගය අඩු කරනවා. දලලාභේ හොයද්දී හානි වූ තොග අඩු කරනවා. නෑ හානි වූ තොගේ අලාභයක් ඒක අඩු කරන්න ඕනේ ලාභ ගිණීමේ වෙනත් තියදම් යටතේ. දලලාභේ හොයද්දී නෙමෙයි. මේ අඩු කරලා තියෙන්නේ විකුණුම් පිරිවැය හොයද්දී මිසක් දලලාභේ හොයද්දී නෙමෙයි. නමුත් කතාවට අපි කියනවා දලලාභේ හොයද්දී භාණ්ඩ ගැනිලි අඩු කරන්න ඕන. හානි වූ තොග අඩු කරන්න ඕන. ඒතකොට වැරදි දෙයක් ඔලුවට යන්නේ. එහෙනම් මින් පස්සේ මතක තියාගන්න දලලාභේ හොයද්දී විකුණුම් අයභාරයෙන් අඩු කරන්න එකම දෙයයි විකුණුපු භාණ්ඩවල පිරිවැය විතරයි. විකුණුපු භාණ්ඩවල පිරිවැය ගණනය කර ගැනීම සඳහා ගොඩක් දේවල් අඩු කරන්න වෙනවා.